දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මෙලොවට එව් නත්තල් දිනය සමරන්නට ලන්ඩනය පෙරමන් බලා සිටිනවා. එන්න අපිත් එක්ක ලන්ඩන් සවාරියේ නත්තල් බලන්න යන්න. ලන්ඩන් වල විශේෂම පාරක් තමයි රිජන් ස්ට්‍රීට්. පොතේ හැටියට නම් අලංකාරම් පාර ලන්ඩන් වල රිජන් ස්ට්‍රීට්. බලන්නකො ඔයාලටත් පේනවාද රිජන් ස්ට්‍රීට් වල ලස්සන සුරදූතයන්ගෙන් ලයිට් ආලෝකමත් කරලා තියෙන මේ පාර හරිම ලස්සනයි නත්තල් කාලෙට. Wow, lighting! Tour of London! නත්තල් කාලෙට එළියට දාන්නේ වද කොහෙද? ඇත්තට මේගොල්ලෝ අපිට ලයිට්ස් දීලා තියෙන්නේ වීඩියෝ කරගන්න. නත්තල් බලන්න යනවා. ඔයාලටත් ඒක එහෙම නේද? බලන්න මගේ නත්තල් චාරිකාවේ ලස්සන මේ වීඩියෝ එකෙන් ඔයාලටත් බලාගන්න පුළුවන්. ඔන්න බලන්නකො රෝද දෙකින් යන්න පුළුවන් බයිසිකලෙන් තනි රෝදෙක. මට මේවා දැක්කම වෙසක් කාලේ මතක් වුණා ලංකාවේ. ලන්ඩන් වල රික්ෂෝ පදිනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවා? ඔව් අනේ මේ සීතලේ ලන්ඩන් වල රික්ෂෝ පදිනවා. හැබැයි නත්තල් කාලෙට විශේෂයි. ඒ ගමනත් සුන්දර අත්දැකීමක්. මේ තියෙන්නේ බොන්ඩ් ස්ට්‍රීට් එක. බොන්ඩ් ස්ට්‍රීට් සරසලා තියෙන්නේ අපි බෙල්ලේ දාන මාල, ඔළුව පරදින හිස් පළඳන, රජෝටුණු මේ ආකෘති වලින් කරලා තියෙන මේ සැරසිලි මේ පාරට ගෙනත් තියෙන අමුතුම ලස්සනක්. එංගලන්තයට ආවට පස්සේ තමයි මන් දැනගත්තේ කරේ බඳින මාල හිස්වැසුම් වලින් නත්තල් සැරසිලි කරන්න පුළුවන් කියලා. ඔයාලත් කලින් මේ වගේ ඒවා දැකලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම ඒවා අපිට සුන්දර මතක වේවි. අත්දැකීම් බෙදාගමු. ඒවා අපිට කවදා හරි ලස්සන අතීතයක අනාගත මතක වේවි. ඇත්තටම අත්දැකීම් බෙදාගමු. මේ තියෙන්නේ ලන්ඩන් වල පිකඩලි සර්කස්. ඇත්තටම ලන්ඩන් කියන්නේ පැරණිම ගොඩනැගිලි වලින් පීරුණු ලස්සන නගරයක්. ඇත්තට මේ ගොඩනැගිලි දැක්කහම මටත් හිතෙනවා මේවා කොහොම හැදුවද කියලා. දැන් කියන්න එපා සුද්දා ඉතින් යටත් විජිතේ කාලේ ගෙනාවු සල්ලි වලින් තමයි ඕවා හැදුවේ කියලා. ඒ හැදුවත් තාම එයාලා ඒවා පවත්වාගෙන යනවා. මට පිනිමෝ දෙන්නෙක් හම්බුණා. බලන්න ඔයාලටත් ඒ පිනිමෝ දෙන්න ලස්සනයිද කියලා. ඇත්තට මේ පිනිමෝ දෙන්න ලස්සනයි.
මේ ඔයයි මයි දැන් ඇවිදගෙන යන්නේ ඔක්ස්ෆර්ඩ් සර්කස් රෝඩ් එකේ. ඔක්ස්ෆර්ඩ් සර්කස් රෝඩ් එකේ සැරසිලිවල තියෙන්නේ තරුවැල්. ඒ තරුවැල් වලින් ඔක්ස්ෆර්ඩ් සර්කස් රෝඩ් එකට අමුතු ලස්සනක් ගෙනල්ලා තියෙනවා. මේ නත්තල් සැරසිලි හැම අවුරුද්දකම එකම විදියටම කරන ඒවා. හැබැයි ඒවා එකම විදියට කළත් ඒවා බලන්න එකතු වෙන මිනිස්සු ප්‍රමාණය ගැන අඩුවක් නැහැ. දැන් මේ අපි ඇවිත් ඉන්නේ ලන්ඩන් වල වෙනත්ම පැත්තකට. මේ ටවර් බ්‍රිජ් එක ගාව. ටවර් බ්‍රිජ් එක ගාව තියෙන නත්තල් ගහ තමයි මේ ඔයාලා දකින්නේ. ටවර් බ්‍රිජ් එක ගාව නත්තල් මාකට් එකක් තියෙනවා ලොකුවට විශාලෙට. ඔය ඈතින් පේන්නේ ද ෂාඩ් එකේ නත්තල් කාලෙට කරන සැරසිලි. නත්තල් කාලෙට විතරයි ඒ ෂාඩ් එක ওই විදියට සැරසන්නේ. රාත්‍රියට ලන්ඩන් කියන්නේ අමුතුම ලෝකයක්. ලයිට් වලින් පිරුණු නොනිදන නගරයක්. බලන්න අපිට කවුද හම්බුනේ කියලා ඇවිදින ටෙඩි බෙයා කෙනෙක්. ඔයාලට ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න. එහෙනම් සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා. නත්තල කියන්නේ ඇත්තටම හිත් පුරා සතුට ගේන ලස්සන දවසක්. Ho, 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 ho. Merry Christmas! Merry Christmas! Ho, 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 ho. නත්තල කියන්නේ හරිම ලස්සන දෙයක්. ලන්ඩන් වලට නත්තල් විශේෂයි. අඬන්න කාරණා 1000ක් එක්ක hina වෙන්න එක කාරණාවක් hina වෙන්න.